රසපියසට ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ බනානා කේක් එක. මේ බලන්න මේ කේක් එක තමයි මම හදන්න යන්නේ. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේකට මම අරගන්නේ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 4ක්. අඹුල් කෙසෙල් තමයි මම අරගන්නේ. ඕනම කෙසෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ලොකු කෙසෙල් ගෙඩි ගන්නවා නම් කෙසෙල් ගෙඩි 2ක් වගේ අරගන්න. දැන් මේ ටික මම ටිකක් පොඩි කරගෙන ඊට පස්සේ බෙන්ඩර් කරගන්නවා. මේ තියෙන මම බෙන්ඩර් කරගත්ත කෙසෙල් ගෙඩි 4. දැන් මේකට සීනි වලින් ග්‍රෑම් 100ක් මම එකතු කරනවා. සීනි ටික බෙන්ඩර් කරලා අරගන්න පුළුවන්. එතකොට ඉතින් අපිට ලේසි. දැන් මේ ටික හොඳට කවලම් කරන්න ඕනේ. සීනි වල ඇට නැති වෙන්න කවලම් කරගන්න. දැන් බිත්තරයකුත් හොඳින් ගසාගෙන මේකට එකතු කරගන්න. ආයෙත් මේ ටික හොඳට කවලම් කරගන්න ඕනේ. මේකට මම එකතු කරගන්නේ පොල් තෙල්. බටර් එකතු කරන්නේ නැහැ මම. බටර් තියෙනවා නම් ඔයාලා එකතු කරගන්න. මම අද එකතු කරන්නේ පොල් තෙල්. පොල් තෙල් මේසෙ හැඳි 5ක් එකතු කරගන්නවා මම. ලුණු ඩිංගකුත් එකතු කරනවා. ආයෙ හොඳට කවලම් කරගන්න ඕනේ. මේකට මම පිටි ග්‍රෑම් 100ක් අරගන්නවා. ඒකට බේකින් පවුඩර් තේ හැඳි 2ක් දාගෙන මේ ටික හොඳින් හලා ගන්න ඕනේ. දැන් පිටි ටිකෙන් ටිකක් මන් දාලා කවලම් කරගන්නවා. අපි මේ කවලම් කරනකොට එකම පැත්තට කවලම් කරගන්න ඕනේ. එතකොට ගැට ගැහෙන්නේ නැති වෙන්න හොඳට කවලම් කරගන්න පුළුවන්. මේකට වැනිලා තේ හැඳි 2ක් වගේත් එකතු කරගන්න. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා මම මේකට එකතු කරා. දැන් ඉතුරු පිටි ටිකත් මම ඔක්කොම දාලා කවලම් කරගන්නවා. මේ තියෙන්නේ ඔක්කොම දාලා මම කවලම් කරා. දැන් මම මේකට පිටි කිරි මේසෙ හැඳි 2ක් එකතු කරගන්නවා. අවශ්‍යම නැහැ තියනවා නම් එකතු කරන්න. මේ ටික හොඳට කවලම් වෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ මම oven එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙන්න දාලා තියෙන විනාඩි 10ක්. දැන් මේ තෙල් ඩිංගක් ගාගත්ත තැටියට මේ ටික දා ගන්න ඕනේ. දැන් වාත බුබුලු තියෙනවා නම් අපි ඉවත් කරගන්න ඕනේ. මේකට රට ඉඳී හෝ මුද්දරම් පළම් ඒ වගේ තියෙනවා නම් එකතු කරත් තවත් රසයි. දැන් මම මේක oven එකට දාගත්තා. සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් මම තියාගෙන තියෙනවා. උඩයි යටයි දෙකම දාලා තියෙන්නේ. මේ තියෙන කේක් එක දාලා ටික වෙලාවකින් මේ තියෙන්නේ අපි හදාගත්තු කේක් එක. ලස්සනට තියෙනවා හොඳට පිපිලක් තියෙනවා. රසය වෙනසක් නැහැ හරිම රසයි මේක. ඔයාලත් හදලා බලන්න. කේසෙල් වලින් කේක් එකක්.
මේ තියෙන අපේ කේක් එක. හොඳට සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්න හොඳට පිපිලා කේක් එක උස්සට හිටලා තියෙනවා. ඔයාලත් ඉතින් මේ වගේ කේක් එකක් හදලා රස බලන්න. රස බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝ බලනවට ගොඩක් ස්තුතියි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.